guys, welcome back to my YouTube channel. ඉතින් මේ තමයි මේ පාර මගේ බර්ත්ඩේ එකට හම්බුණු වටිනම tag. मेरा दिल भी कितना पागल है ये प्यार तो तुमसे करता है पर सामने जब तुम आते हो. ඉතින් මේ අතරම බර්ත්ඩේ එකට කලින් දවස ඒ කියන්නේ අප්‍රේල් 7 වෙනිදා මට කලින් තමයි මගේ ආසම බර්ත්ඩේ gift එක හම්බුනේ. ඉතින් ඒකත් අරගෙන ගෙදර ඇවිල්ලා පහවෙනිදා උදේම නැගිටලා මෙන්න මේ විදිහට තමයි මම මගේ දවස පටන් ගත්තේ. Happy birthday to you. Happy birthday, dear Shakshi. Happy birthday to you. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට තමයි ඔෆිස් එකේදී මගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරේ. තව මට gift එකකුත් හම්බුණා. after office මම යනවා ගෙදර. ඉතින් මම හවස ගෙදර යන්න හදද්දි තව gift එකක් මට හම්බුණා. මේ කේක් එකත් එක්ක තව ලස්සන මල් එකකුත් මට හම්බුණා. මේකට මම ගොඩාක් ආසයි. ඔන්න ඉතින් මම යනවා හැමදාම මගේ බර්ත්ඩේ එකට යන ඔෆිෂියල් ඩිනර් අවුට් එකට. මේ පාරේ යන්නේ රැඩිෂන් කොලම්බෝ හොටෙල් එකට. ඔන්න ඉතින් දැන් අපි හොටෙල් එක ඇතුළට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් රැඩිෂන් කොලම්බෝ වල රූෆ්ටොප් රෙස්ටොරන්ට් එක තමයි මම මගේ ස්පෙෂල් දවස සෙලිබ්‍රේට් කරන්න තෝරගත්තේ. මට ඕන ටිකක් කාම් මේ වගේ වයිබ් එකේ ඉන්න. ඉතින් ඒකට මේ තන හොඳට මැච් වුණා. ඉතින් චුට්ටක් වෙලා මෙහෙම කතා කර ඉඳලා මම මගේ ඩිනර් එක ඕඩර් කරා. අන්ට ටිකක් තිබුණ නිසා මම ඕඩර් කරා ෆැෂන් මොජිටෝ එකක්. මේකේ රස බලන්නකො මගේ මූණෙන් ඔයගලන්ට පෙනෙයි. මේක ටිකක් ඇඹුල් වගේ උනාට හරිම ස්වීට් ටේස්ට් එකකුත් තියෙනවා. ඉතින් මම මේකට මාර කැමතියි. ඉතින් වෙන්න මෙහෙම තමයි මම මගේ ඩ්‍රින්ක් එක එන්ජොයි කරේ. मेरा दिल भी कितना पागल है ये प्यार तो तुमसे करता है पर सामने जब तुम आते हो. මෙහෙම ටිකක් නිදහස ඉන්නකොට ඔන්න මම ඕඩර් කරපු කෑම ටික ආවා. ඉස්සෙල්ලා මම ඕඩර් කරේ චීස් ඇන්ඩ් චිකන් පීට්සා එකක්. ඒකත් එක්ක මේ ක්‍රිස්පි චිකන් එක ඕඩර් කරා. මේකට පොටැටෝ වෙජස් උත් එනවා and සලාඩ් එකයි සෝස්. ඉතින් ඊට පස්සේ මම පොඩක් නිදහසේ මගේ ඩිනර් එක හොඳට එන්ජොයි කරා. ඉතින් මේ වගේ දවස්වල මම මාර ආසයි. මොකද නිදහසේ අපේ හිතේ තියෙන දේවල් කතා කරන ගම අපි ආදරය කරන අයත් එක්ක රස කෑම වේලක රස බලන්න ලැබෙනවා කියන්නේ හරිම මිහිරි අත්දැකීමක්. ඉතින් මේකත් ඒ වගේ මම පුදුම වෙච්ච අවස්ථාවක්. ඔන්න ඉතින් අද දවසේ තව කේක් එකක් මෙන්න මේ විදියට ආදරණීය ප්‍රාර්ථනාවකුත් එක්ක තමයි මම කැපුවේ. ඔන්න ඉතින් after dinner අපි යනවා ගෙදර. ඉතින් අද දවස ගැන කියනවා නම් ගොඩක් ආදරණීය සිදුවීම් එක්ක හරිම සතුටින් ගෙවිච්ච දවසක්. ඉතින් මේ බර්ත්ඩේ එකට පස්සේ දවසේ අපේ චෝටි රෝසමල් ඇවිල්ලා හිටියා නැන්දිව බලන්න. ඉතින් එයාත් එක කෝලම් කර හිටියා. ඉතින් මේ තියෙන මං ආසාවෙන් ගන්න බලාගෙන හිටපු දෙයක්. ඉතින් ඒකත් මේ පාර මට gift එකක් විදියට හම්බුණා. ඉතින් මෙන්න මේකත් මම ගොඩාක් ආස කරපු gift එකක්. නිකන් එකක් handbag එක. වාක් හැමෝම හරි ඔක ඇතුළ බලන්න. ඉතින් මෙන්න මේක තමයි මගේ බර්ත්ඩේ එකට හම්බෙච්ච කියුට් gift එක. ඉතින් මගේ බර්ත්ඩේ එකට විශ් කරපු ගිෆ්ට් දෙපු හැමෝටම මම ගොඩක් ආදරෙයි. හැමෝටම thank you so much. අන්තිමට තියෙන්නේ මම මේ අවුරුද්දේ මගේ බර්ත්ඩේ එකට කරපු shoot එකේ photos. ඉතින් ඒ ටිකත් බලලා මගේ channel එකත් subscribe කරගෙන යන්න. See you guys. Bye bye. ගඟකාර හැඩකාරී ඔබේ කම්මුල් වලට වඩා මල් පෙති සිනිඳු නෑ කියා මම දන්නවා. ඔබේ මිනිනිල්
දැසවස මගේ සිත උමතු කලා කියා ඔබ දන්නවා मेरा दिल भी कितना पागल है ये प्यार तो तुमसे करता है पर सामने जब तुम आते हो कुछ भी कहने से डरता है मेरा दिल भी कितना पागल है ये प्यार तो तुमसे करता है पर सामने जब तुम